හායි යාළුවනේ, අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ටෝස්ටර් එකෙන් රසම රස තේ බොන වෙලාවට කන්න පුළුවන් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ කේක් එක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය තමයි බටර් මේස හැඳි 4යි, සීනි මේස හැඳි 5ක් පමණ. සීනි ටික මම කලින් බ්ලෙන්ඩ් කරලා අරගෙන තියෙනවා. එතකොට අපිට මේක ඉක්මනින්ම දිය කරගන්න පුළුවන්. ඊළඟට බිත්තර දෙකක් බීට් කරලා අරගෙන තියෙනවා. පාන් පිටි කෝප්ප එකයි, බේකින් පවුඩර් තේ හැන්දක් විතර තිබුණම ඇති. ලුණු පොඩ්ඩක් තිබ්බම ඇති. ඒ වගේම ටෝස්ටර් එක අවශ්‍ය වෙනවා. මුලින්ම බෝල් එකක් අරගෙන අපි කරන්න ඕන අර බටර් ටික බෝල් එකට දාගන්න. ඊළඟට අර බ්ලෙන්ඩ් කරගත්ත සීනි ටිකත් මේ බෝල් එකට දාලා මේ දෙක හොඳට මික්ස් වෙන්න හැන්දකින් කලවම් කරනවා. ඒක හොඳටම ක්‍රීමි වගේ මික්ස්චර් එක කෙනකන් කලවම් කරගන්න පුළුවන්. ඒක ඔයගලන්ට හැන්දෙන් කලවම් කරගන්න අමාරු නම් ඕනනම් පුළුවන් බ්ලෙන්ඩර් කප් එකට දාලා ඒකත් බ්ලෙන්ඩ් කරගන්න. මේ විදිහට හදාගන්න. ඊළඟට අර බීට් කරගත්ත බිත්තර දෙකක් දාලා ඒකත් හොඳට මික්ස් කරගන්නවා. ඕනනම් මේ මිශ්‍රණ තුනම දාලා බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. නැත්නම් ඉතින් අපිට බීට් එකෙන්ම කරගන්න පුළුවන්. ඊළඟට පාන් පිටි කෝප්ප එකක් එකතු කරගන්නවා. පාන් පිටි දාද්දිම බේකින් පවුඩර් තේ හැඳි භාගෙත් එකතු කරගන්න. ඒ වගේම ලුණු පොඩ්ඩකුත් එකතු කරන්න. ඒක වීඩියෝ එකේ එකතු වෙන කරන්න පොඩ්ඩක් බැරි වුණා. ඊළඟට ප්‍රීහීට් කරගත්ත ටෝස්ටර් එකට බටර් ටිකක් ගාලා නැත්තම් ඒක ඇලෙන්න පුළුවන් මේ විදියට අර අපේ බැටර් එක දාගන්නවා. අපේ බැටර් එක සාමාන්‍යයෙන් අර ගොඩාක් දියාරුවටත් නෙමෙයි, ඝනටත් නෙමෙයි, සාමාන්‍ය මට්ටමට තමයි තියෙන්නේ. ඉතින් එතකොට තමයි කේක් එක ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ලස්සනට රසට හදාගත්ත ටෝස්ටර් කේක්. ඉතින් ඕගලන්ටත් පුළුවන් තේ වෙලාවට මේ වගේ කෑමක් හදලා රස විඳලා බලන්න. ඇත්තටම මේක ගොඩක් රසයි. ඒ වගේම මෘදුයි. ක්‍රිස්පි ගතියටත් තිබුණා.